මම ළඟදි අලුත් ටූල් එකක් පොඩ්ඩක් හොයාගත්තා. මේ සාමාන්‍යයෙන් අපි ෆීචර් එකක් ඉම්ප්ලිමන්ට් කරනකොට අපි සාමාන්‍යයෙන් සොෆ්ට්වෙයාර් එක ෆීචර් එකක් නෙමෙයි අපි සාමාන්‍ය සොෆ්ට්වෙයාර් එකක් ඉම්ප්ලිමන්ට් කරන්න කලිනුත් අපි සාමාන්‍යයෙන් ඒකේ ආර්කිටෙක්චර් එකක් හදාගන්නවා. එතකොට සාමාන්‍යයෙන් අපිට මේ ආර්කිටෙක්චර් කරගන්න සාමාන්‍යයෙන් අපි පෙන් ඇන්ඩ් පේපර් තමයි යූස් කරගන්නේ. ගොඩක් වෙලාවට එහෙම නැත්නම් අපි සමහර ටැබ් එකක අපිට යූස් කරන්නත් පුළුවන්. කොහොම හරි අපි සාමාන්‍යයෙන් ආර්කිටෙක්චර් කරගන්න ඕනේ සොෆ්ට්වෙයාර් එකක් හදන්න කලින්. ඒකේ ඩිසයින් එක මොන වගේද මොන වගේ ටෙක්නෝලොජීස් යූස් කරන්නේ වගේ අපි සාමාන්‍යයෙන් ආර්කිටෙක්චර් කරගන්න. ඉතින් එහෙම ආර්කිටෙක්චර් කරගත්තට පස්සේ අපි සාමාන්‍යයෙන් මම නම් සාමාන්‍ය ෆීචර් වයිස් යනකොටත් සාමාන්‍යයෙන් මේ ෆීචර් එක සාමාන්‍ය ලොකුයි කියලා හිතනවා නම් ඒක ඉම්ප්ලිමන්ට් කරන්න සාමාන්‍යයෙන් මම මේ වගේ පොඩක් ඒකේ ඩේටාබේස් ක්ලාසස් වල DBK ටේබල්ස් වලින් කොහොමද මේ රීඩ් කරන ෆීල්ඩ්ස් මොනවද ඊට පස්සේ කොහොමද ලේයර් එකකින් ලේයර් වයිස් මේක ඉම්ප්ලිමන්ට් වෙන්න ඕනේ මෙහෙම කියලා මම සාමාන්‍යයෙන් මෙහෙම නෝට් කරගන්නවා. එතකොට මට පොඩි බ්‍රීෆ් අයිඩියා එකක් තියෙනවා කොහොමද මේක ඉම්ප්ලිමන්ට් කරන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේ වැඩවලට සාමාන්‍යයෙන් මේ ටූල් එක හොඳයි. මේක සාමාන්‍යයෙන් මේක පේඩ් වර්ෂන් එකක්. මේක සාමාන්‍ය පේඩ් වර්ෂන්ස් තියෙන ටූල් එකක්. හැබැයි අපිට මේ ෆ්‍රී වයිට් බෝඩ් එක යූස් කරගන්න පුළුවන් ඒගොල්ලොන්ගේ. මම මේක හැබැයි සේව් කරලා නැහැ. මේක සේව් ඔප්ෂන් එක තියෙනවද දන්නේ නැහැ. මම හිතන්නේ ලෝකල් තියෙනවා. ලෝකල් සේව් කරගන්න පුළුවන්. හැබැයි මේගොල්ලෝගේ ක්ලවුඩ් එකේ මම හිතන්නේ සේව් කරගන්න බෑ ෆ්‍රී වර්ෂන් වලට මම දන්න විදිහට. එහෙම තියෙනවා නම් කවුරු කමෙන්ට් එකක් දාන්න. මේ මම යූස් කරන ෆ්‍රී වර්ෂන් එක. සාමාන්‍යයෙන් මේකෙන් මට ඉතින් අර ටෙම්පරරි ස්ට්‍රක්චර් එකක් ගහගන්න ඕන හින්දා මම මේක සාමාන්‍යයෙන් යූස් කරනවා. මේක හොඳ ටූල් එකක් සොෆ්ට්වෙයාර් කරන කට්ටියට ඒගොල්ලොන්ගේ ඩිසයින්ස් එහෙම හදාගන්න ලේයර් එක කියන්නේ ආර්කිටෙක්චර් කරගන්න ඒ වගේ වැඩවලට මේක ගොඩක් වටිනවා. ඒ වගේම ඔය සාමාන්‍ය වීඩියෝ කරන අයටත් ගොඩක් වටිනවා මේක මේ සාමාන්‍යයෙන් ආර්කිටෙක්චර් ලේයර්ස් කොහොමද යන්නේ කියලා එක්ස්ප්ලেইন කරන්න පුළුවන් ලස්සනට ඇඳලා. මම සාමාන්‍යයෙන් Draw.io එකත් යූස් කරනවා. ඒකත් තියෙනවා. බට් මේක සාමාන්‍යයෙන් ටිකක් ලුක් ඇන්ඩ් ෆීල් එක හොඳයි කියලා හිතනවා.